අයිබෝන් තර්ක මේ අපේ අලුත් YouTube channel එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපි මේ වැඩේ කරන්නේ විවිධ විෂයන් වල තියෙන තර්කන ඉදිරිපත් කරන අවස්ථා ඒ වගේම සංකල්ප මේ වගේ දේවල් ගැන මේ විශේෂම රසමුසු තැන් ගැන කතා කරන එක තමයි මේ YouTube channel එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් මේ අපේ පළවෙනි එපිසෝඩ් එක තමයි මේ. ඉතින් මේ එපිසෝඩ් එක ඉදිරිපත් කරන මම නදීෂාන් ගුණවර්ධන පෙරදින විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහායක කතිකාචාර්යවරයෙක් විදිහට තමයි මම වැඩ කටයුතු කරේ. මේ වෙද්දී උසස් පෙළ භෞතික විද්‍යාව දේශකවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. හරි. එතකොට මේ වැඩේ පටන් ගද්දී අපි මේ මුලින්ම ෂෝට් එකක් YouTube එකේ Facebook එකේ ඒ වගේම මේ TikTok අපේ channel වල පොඩ්ඩක් පබ්ලිෂ් කරලා බැලුවා. ඒකතනදී අද කතා කරන්න යන පොඩි කතාවක් අපි කියන්න යන්නේ. ඉතින් ඒක ගැන ඔයාගේ අදහස් අපි මේ ඉස්සල්ලාම පොඩ්ඩක් ගන්න පොඩි උත්සාහයක් ගත්තා. ඉතින් මෙහෙමයි. අද එපිසෝඩ් එකේ ප්‍රධාන වශයෙන්ම කතාවක් පාදක කරගෙන තමයි මේ වැඩේ යන්නේ ඉස්සරහට. ඉතින් අර ෂෝට් එක බලපු නැති කෙනෙක්ට කතාව මම කියන්නම්. ෂෝට් එක බලපු කෙනෙක් ඉන්නවා නම් මෙතන ඉඳන් ටයිම් ස්ටෑම්ප්ස් දාලා තියෙන්නේ පැහැදිලි කිරීමට ඊළඟ සෙක්ෂන් එකට යන්න පුළුවන්. මේ කතාව මෙහෙමයි. යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ යාළුවෝ තුන්දෙනා දවසක් ගමනක් යද්දී ගමන යන ගමන් අතරමඟදී හම්බ වෙනවා කඩයක්. ඒ කඩේට මේ යාළුවෝ තුන්දෙනා ගිහිල්ලා ආහාර පාන ඕඩර් කරලා කාලා බීලා ඉවර වෙලා වේටර් කියනවා බිල ගේන්න කියලා. බිල ගෙනාවට පස්සේ බිලේ ගාන 25යි රුපියල් 25යි. ඉතින් යාළුවෝ තුන්දෙනා කරන්නේ එක්කෙනෙක් රුපියල් 10 ගානේ කලෙක්ෂන් එකක් එකතු කරනවා. හරිද? රුපියල් 10 ගානේ කලෙක්ෂන් එකක් දාලා එතකොට රුපියල් 30ක් හම්බ වෙනවා. ඉතින් ඒ 30 වේටරට දුන්නාම වේටර් ඒ 30 අරන් යනවා කැෂියර් ගාවට. කැෂියර් කරන්නේ මේ රුපියල් 30න් රුපියල් 25ක් අරගෙන ඉතිරි වෙන රුපියල් 5ක මුදල රුපියලේ කාසි වලින් වේටරට දෙනවා. වේටර් කරන්නේ රුපියලේ කාසි 5 අරගෙන ඇවිල්ලා මේ යාළුවෝ තුන්දෙනාට දෙනවා. දැන් රුපියලේ කාසි 5ක් නේ තියෙන්නේ. 5 සම බෙදා ගන්නත් බෑ. ඉතින් යාළුවෝ තුන්දෙනා එකගතාවයකට එනවා රයිට්. අපි මේකෙන් රුපියල් 2ක් වේටරට දෙමු. එතකොට තව රුපියල් 3යි ඉතුරු. අපි තුන්දෙනාට රුපියල් ගානේ බෙදා ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරනවා. වේටර් රුපියල් 2ක් දෙනවා. ඉතිරි රුපියල් 3 තුන්දෙනා සම බෙදා ගන්නවා. රුපියල බෙදා ගන්නවා. දැන් වැඩේ එතනින් ඉවරයි. යාළුවෝ තුන්දෙනා ඉතින් සුපුරුදු විදිහට එතනින් කඩෙන් තමන්ගේ ගමන යන්න පිටත් වෙනවා. ඒ යන ගමන් යාළුවෝ තුන්දෙනා ඉතින් කයියක් ගහගෙන යන ගමන් නේද? මේ පොඩක් කතා කරනවා මේ දැන් අර විච්ච දේ ගැන කතා කරලා පොඩ්ඩක් ඒ ගාන ආපහු හදනවා. හරිද? දැන් එහෙම වෙනවනේ නේද? ගාන ආපහු හදනවා. රුපියල් 10ක් එක්කෙනෙක් දුන්නා. එතකොට රුපියලක් ඉතිරි විදිහට ආපහු හම්බුණා. එතකොට එක්කෙනෙක්ගේ වියදම 10ක් දුන්නා එකක් හම්බුණා නම් රුපියල් 9යිනේ. ඉතින් මෙහෙම එක්කෙනෙක්ගෙන් වියදම රුපියල් 9යි. එතකොට 9 වරක් 3 තුන්දෙනාගෙම වියදම එතකොට 9 වරක් 3 27යි. වේටරට රුපියල් 2ක් දුන්නා. 27යි 2යි 29යි. ඉතිරි රුපියල කෝ 30ක් එකතු කරන්න. ඉතිරි රුපියල කෝ. ඕක තමයි කතාව. ඒකට මේකට මේ අර අපි දාපු ෂෝට් වලට දාලා තියෙන කමෙන්ට්ස් චුට්ටක් මම මේ කියවන්න බැලුවා. YouTube එකේ කමෙන්ට්ස් කීපයක් තියෙනවා. අපේ channel එක අලුත් නිසා කමෙන්ට්ස් වැඩි ප්‍රමාණයක් නැහැ. ඉතින් තියෙන කමෙන්ට්ස් ගත්තහම තුෂාරා මල්සිංහ 44.33 දාලා තියෙනවා ඉතුරු රුපියල මම ගාව. එයා ගාව කියලා මේ ඉමෝජි දෙකක් දාලා තියෙනවා. ඉතුරු රුපියල එයා ගාව. හරි. ඒතර ප්‍රශ්න එතනින් විසඳලා තියෙනවා. ඊළඟට ගාන කීප සැරයක් හදලා කීප දෙනෙක් දාලා තියෙනවා. ඉතුරු රුපියලට මොකුත් වෙලා නැහැ කියලා දාලා තියෙනවා. හරි. ඒ වගේම Facebook කමෙන්ට් ගත්තාම නිමි ගංගානි දාලා තියෙනවා ගාන පටලන එකද මල්ගේ තර්කය. ඊළඟට අනුෂ්ක සුමේද බණ්ඩාර දාලා තියෙනවා ඕකේ බං ඇත්තම වියදම 27යි. කෑමට 25යි වේටර් 2යි ඉතුරු උණ 3 තුන්දෙනා බෙදාගත්තා. හරි කතාව මෙච්චරයි. එතකොට thank you කමෙන්ට් කරපු කට්ටියට. කතාව මෙහෙමයි එතකොට වෙන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ අපි ඉදිරිපත් කරපු විදිහ තමයි මෙතන මේ ඔය පටලැවිල්ල ඇති කරලා තියෙන්නේ. අපි ගෙනාපු තර්කය මේකනේ. එක්කෙනෙක්ගේ වියදම රුපියල් 9යි. එතකොට තුන් දෙනාගේම වියදම රුපියල් 27යි.
නේද? මෙතනින් පස්සේ තමයි ගාන පැටලෙන්නේ. වේටර්ට දුන්නු 2යි ඔක්කොම 29යි 30ක් එකතු කරාන්නේ. ඉතුරු රුපියලක ඔන්න ඔය කෑල්ලේ තමයි ගානේ පැටලිලා තියෙන්නේ. ඒ ටිකේ තමයි අර මේ අපි කෙනෙක්ට මේක අල්ලගෙන තර්ක කරන්න පුළුවන් දැන්. කෝ ඉතුරු රුපියල නෑනේ. වගේ එකක් තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතන තියෙන අවුල තමයි මේ ඒ රිවර්ස් කැල්කුලේෂන් එකේදී ආපහු ගාන හදද්දී ගණිතයේ තියෙන මූලික සිද්ධාන්ත ටිකක් වරද්දලා තියෙනවා. හරිද? ආපහු ගාන හදන්න ඕනේ හරිනම් මෙහෙමයි. මෙහෙමනේ හදන්න ඕනේ. කෑම බීමට ඔක්කොටම ගියා කිව්වේ රුපියල් 25යි. නේද? වේටර්ටත් තව ගියා රුපියල් 2ක්. ඔක්කොම 27යි. ඒ කියන්නේ මෙතන මුළු වියදම රුපියල් 27යි. ඉතින් හරිනේ. යාළුවෝ 3 දෙනාගෙන් 9 ගානේ 3ක් 27යි. ඉතුරු රුපියලක කතාවක් නෑ මෙතන. ඒතර මෙතන තර්කය අපි ඉදිරිපත් කරද්දි ගොඩනගද්දි ඇත්තටම මෙතන අර මැත්ස් ගණිතය පටලවලා ඉදිරිපත් කිරීම තමයි මෙතනදී විච්ච දේ වෙලා තිබ්බේ. ඇත්තම වියදම රුපියල් 27යි. ඉතින් යාළුවෝ 3 දෙනාට සම වේ 27 9 ගානේ 3ක් 3 දෙනාගෙන් ගානට එකතු කරපුවම 27ක් එනවා. ඇත්ත වියදම 27යි. ඉතින් යාළුවෝ 3 දෙනාටත් ගිහින් තියෙන්නේ 27යි තමයි. එතන ඉතුරු රුපියලක කතාවක් ඇත්තෙම නැහැ. මෙතන ඒතකොට මේ තර්ක මේ අර අපි ඉදිරිපත් කරපු කතාවේ තර්ක ඉදිරිපත් කරද්දී එතන ඒ ඉදිරිපත් කරන විලාශයත් එක්ක පටලවීමක් තමයි එතන කරේ. මේ අපි පළවෙනි වැඩසටහන විදිහට මේ කතාව තෝරගෙන අපි කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේකෙදී දැන් ඔයා සමහර වෙලාවට දැකලා ඇති ඔය මේ දේශපාලඥයෝ සහ විවිධ ශේෂ්ත්‍රවල ඉන්න අය ඔයාට ඔය වගේ තර්ක ඉදිරිපත් කරනවා. හරිද? පාර්ලිමේන්තුව එහෙම සමහර වෙලාවට දැන් මේ අපි මේ වීඩියෝ කරන කාලේ දිට්වා කියන සුළුකුණාටුව ඇවිල්ලා මම මේ කියන්නේ අනාගතයේ මේක බලන කෙනෙක්ට මේක කොයි කාලෙද කරන්න කියලා මේ අවබෝධයක් ගන්න සුළුකුණාටුව ඇවිල්ලා මේ ඒකෙන් ලොකු ව්‍යසනයක් වෙලා ඉන්න කාලෙ මේ. ඉතින් මේකේ මේ ඔය පාර්ලිමේන්තුවේ සමහර පුද්ගලයෝ විවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒ තර්කත් මේ ගණයට වැටෙනවා. ඒ කියන්නේ ඔක්කොම පටලලා වගේ දෙයක් අහනවා. දැන් මම මේ ගානට අදාළව මම මේ කියන්නේ දැන් මේ ඔය වගේ අරගෙන මේ මෙහෙම හදන්න පුළුවන්. දැන් එක්කෙනෙක්ගෙන් රුපියල් 9ක් ගියා 9 වරක් 3 27යි වේටර් දෙකක් දුන්නා ඉතින් රුපියලකෝ හරි වැඩේනේ වේටර් සමහර වෙලාවට ඔය රුපියල තියාගන්න ඇති සමහර වෙලාවට කැෂියර් ඔය රුපියල දෙන්නම නැතුව ඇති ඔය වගේ දේවල්. එහෙම නැත්නම් අර 3 දෙනාගෙන් අහවලා හෙන නරකයා එයා ගාව රුපියල් 9ක් නෙමෙයි ඌ රුපියල් 10ක් ගන්න ඇති ඔය වගේ විවිධ කතන්දර කියන්න පුළුවන්. ඉතින් මේ ජාතියේ කතා ඔයාට ඉදිරිපත් කරදී යම් කිසි කෙනෙක් යම් කිසි කතාවක් ඔය විදිහට ඉදිරිපත් කරනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. විශේෂයෙන්ම ඔය සංඛ්‍යා තියෙන ඒවා. සංඛ්‍යා තියෙන ඒවා දැන් උදාහරණයක් මෙච්චර ගාණක් තිබ්බ මෙච්චර ගියා මෙච්චර කහවල අර්ධුන කියලා සංඛ්‍යා ඉදිරිපත් කරන වෙලාවක එහෙම තර්ක කරන වෙලාවක ඔය චුට්ටක් කල්පනා කරලා බලන්න. ඇත්තටම ඒ යන පාත් එක ඔස්සේද අපි ඒ ගණනය කිරීම කරන්න ඕනි. ඔක විශාල වශයෙන් වෙනවා දේශපාලන වේදිකාවල. ඒ වගේම දැන් ඔය අපි වැඩ කරන ශේත්‍රයේ ටියුෂන් ශේත්‍රයේ වගේ තැන්වල හරිද විශාල වශයෙන් ඔය වගේ තර්ක ඉදිරිපත් වෙනවා. හරි. ඉතින් පළවෙනි එපිසෝඩ් එකම අපි මේ වැඩේට ආරම්භයක් ගත්තේ මේ විදිහට ඉස්සරහට විවිධ දැන් මේ පළවෙනි එපිසෝඩ් එකේ අපි කතා කරපු මේ දේ ගොඩක් ගණිතය පැත්තට බරයි. ඉතින් ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විවිධ විශේෂ ශේත්‍රයන් වලට අදාළව ඔය වගේ රස මුසු තැන්. ඉතින් රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක subscribe කරන්න අපේ channel එකට යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම ජය වේවා.